හිතන්නේ මේ මාධ්‍ය කියන එක එකතරාකාරයකින් ප්‍රායෝගික භාවිතමය ශික්ෂේත්‍රයක්. ඒක ඒ නිසාම මම හිතන්නේ මාධ්‍ය ගැන න්‍යායිකව හා සංකල්පීව අධ්‍යයනය කිරීම මෙන්ම මේ මාධ්‍ය පිළිබඳව ප්‍රායෝගිකව ඒ තාක්ෂණික භාවිතයන් තියෙන ඒ අවස්ථාවට අනුව මාධ්‍යකරුවන් හැසිරිය යුතු ආකාරය ආදී වෘත්තීය කුසලතා ඒව වර්ධනය කිරීම අත්‍යවශ්‍යයි. මම හිතන්නේ අපේ සම්භාව්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ බොහෝ විට මේ සංකල්පීය න්‍යායික රාමුව බොහෝ විට වර්ධනය කරලා තිබුණා. ඇත්ත වශයෙන්ම මම හිතන්නේ ඒක තමයි 27 වර්ෂ අවසාන විභාගයේ අර්බුදයට ගියේ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අවශ්‍ය වුණා මේකට සම්බන්ධ වෙන්න ඕන මේ න්‍යායික පාමු විතරක් නෙමෙයි මාධ්‍යකරණය පිළිබඳ සංනිවේදනය පිළිබඳ ඊට අවශ්‍යයි ප්‍රායෝගික තාක්ෂණික රාමුවකුත් අවශ්‍යයි. ඒත් වශයෙන්ම මම හිතන්නේ ඒ සඳහා ඒ අවශ්‍යතාවය නිසා තමයි අපේ වගේ රටවල් දැන් වෘත්තීය තාක්ෂණික විශ්වවිද්‍යාලය වගේ විශ්වවිද්‍යාල NVQ ආදී පදනම් කරගත්ත ජාතික ආධුනිකත්ව මණ්ඩල ආදී විවිධ මේ තාක්ෂණය පදනම් කරගත්ත විශේෂ මේ මාධ්‍ය වෘත්තීය තාක්ෂණය පදනම් වෙච්ච වෘත්තියක් ඇත්ත වශයෙන්ම ක්‍රියාකාරීත්වය. එහෙනම් මේ අතර වෘත්තීය තාක්ෂණික විශ්වවිද්‍යාලය මම හිතන්නේ එක්තරා ආකාරයකින් වැඩි නැඹුරුතාවයක් මේ තාක්ෂණික ප්‍රායෝගික මාධ්‍යකරණයට යොමු කරනවා. ඒ වගේම අනිත් පැත්තෙන් ඒ තියෙන සංකල්පීය හා න්‍යායික පැත්තත් යම්කිසි ආකාරයකට සුරක්ෂා කරමින් යම්කිසි ආකාරයක ඒකීය සමස්තයක් විදිහට මේ පාර්ශ්ව දෙක වර්ධනය කර ගැනීමේ කටයුත්තකට ප්‍රවිෂ්ඨ වෙලා තියෙනවා. ඒක මම හිතන්නේ ඉතාමත්ම වැදගත් මේ 21 වෙනි සියවසේ සමාජය මාධ්‍ය ලෝකය සහ මාධ්‍ය කරුවන් ඉල්ලා සිටින තත්ත්වයක්. එහෙනම් වෘත්තීය තාක්ෂණික විශ්වවිද්‍යාලයේ මේ භාවිතය අනිත් පැත්තෙන් යම්කිසි ආකාරයකට මේ තාක්ෂණික සහ මේ ප්‍රායෝගික පැත්තට සමාන්තරව එහි තියෙන කලාත්මක න්‍යායාත්මක ඒ වගේම සෞන්දර්යාත්මක මානවවාදී පැත්තත් තුලනාත්මකව වර්ධනය කිරීමට හැකියාව ලැබුණොත් මේ වෘත්තීය තාක්ෂණික විශ්වවිද්‍යාලය මගින් මේ මෙහෙවන එහෙම නැත්නම් දියත් කරන පාඨමාලාවල තියෙන වැදගත්කම ලෝකයට රටට තියෙන වැදගත්කම සහ එහි තියෙන ගුණාත්මක භාවය එහි තියෙන මානවීය රූපීය ගතිය තවත් වර්ධනය වෙන්න පුළුවන්. අනාගත සමාජයේ ඉල්ලා සිටින මම හිතන්නේ හුදු තාක්ෂණික ශිල්පියෙක් නෙමෙයි. හුදු ප්‍රායෝගික කරුවෙක් නෙමෙයි. ඔව් යම්කිසි ආකාරයක ඒවට අදාළ න්‍යායික සංකල්පීය ආධ්‍යාත්මික පරිත්‍යාග තුල ශික්ෂණය වෙච්ච ඒවා මනුෂ්‍යත්වයේ මේ වටිනාකම් මනුෂ්‍යත්වයේ යම් නැඹුරු දිශානතේ සාධනය කර ගැනීම සඳහා අවශ්‍ය වන මාධ්‍යකරුවෝ. හින්දා වෘත්තීය තාක්ෂණික විශ්වවිද්‍යාලයේ ගෙන යන ඒ කටයුත්ත මේ අලුත් තත්ත්වයන් වලට තවදුරටත් ගැළපෙන විදිහට මේක තුලනාත්මකව සකස් කර ගැනීමෙන් මම හිතන්නේ අතිවිශාල මේ ඉදිරියේදී යන මේ විශ්වවිද්‍යාලයෙන් පමණක් සම්ප්‍රදායික විශ්වවිද්‍යාලවලින් පමණක් අධ්‍යාපනය ලැබලා එන අයට වඩා එහි තියෙන අඩුපාඩුකම් මගහරවාගෙන පරිපූර්ණ යුගයට ගැලපෙන මාධ්‍යකරුවෙක් නිර්මාණය කිරීමේ හැකියාව සම්පූර්ණ වෙනවා. ඒත් වශයෙන්ම මේ අපි දැන් ඉහළ සඳහන් කරපු තත්ත්වයන් දැන් අපි ඉගෙනගත්ත 80 දශකයේ 90 දශකයේ වගේ කාල තුල විශේෂයෙන්ම විදේශ අධ්‍යාපනය ලැබුව කෙනෙක් විදිහටත් ඉතා වැදගත් වුණා මේ විශ්වවිද්‍යාලයෙන් හම්බ වෙන න්‍යායික හා සංකල්පීය ඥානයත් ඒ වගේම ප්‍රායෝගිකව ඒක ඊට සමගාමීව ඒක ප්‍රවර්ධනය කර ගැනීමේ අවකාශයත් ඉතා වැදගත් වුණා. විශේෂයෙන්ම දන්නවා අපි මොස්කව් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගනිමින් ඒ වගේම මොස්කව් මේ ගුවන්විදුලියේ එහෙම නැත්නම් වොයිස් ඔෆ් රෂියා ගුවන්විදුලියේ වැඩ කරමින් ඒ වගේම වෙනත් විශ්වවිද්‍යාලයේ පුවත්පත්වල ක්‍රියාකාරකම් කරමින් එකට සමගාමීව මේ ක්‍රියාවලිය සිද්ධ වුණා ඇත්ත වශයෙන්ම. ඒක නිසා ඒකෙන්
පැත්තකින් විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු මාචාර්යවරුන්ගේ න්‍යායික සංකල්පීය දැනුමත් ඒ විෂය පිළිබඳ යාවත් කාලය වන අලුත් ලෝක දැනුමත් ලැබෙන අතර අනිත් පැත්තෙන් ප්‍රායෝගිකව මාධ්‍ය ශාස්ත්‍රය තුළ ඒ මාධ්‍ය ශාස්ත්‍රයේ නියුතු අයත් එක්ක කටයුතු කිරීම තුළින් යම්කිසි ආකාරයක ඒ කාලීන වශයෙන් ඇවිල්ලා තියෙන මතුවලා තියෙන තාක්ෂණික සහ ශිල්පීය ක්‍රම ආයේ කළමනාකරන පද්ධති හැසිරවීම සහ ඒවතුර කටයුතු කරන්න ඕන කොහොමද කියන එකත් එකට ඒකාබද්ධ වීමෙන් ඇතිවෙන සුසංයෝගය නිසා ඇතිවෙන ඒ වෘත්තීය භාවයට එහෙම නැත්නම් ඒ ලබාගත් දැනුම තහවුරු වීමට ඉතා හොඳ පදනමක් නිර්මාණය වුණා. මම හිතන්නේ ඒක ඉතා වැදගත් වුණා. අපි ඒකම තමයි යම්කිසි ආකාරයකින් අපි ශ්‍රීපාලි මණ්ඩපය විශේෂයෙන් ආරම්භ කිරීමේදී ඒ කියන්නේ 21 වෙනි සියවස ආරම්භය වෙනකොට මේ මාධ්‍ය සංකල්පීයව ඓතිහාසිකව විතරක් සීමා වෙච්ච තිබිච්ච දේ මේ බිහිවන මාධ්‍යකරුවන්ට යම්කිසි ආකාරයක ඉන් ඔබට ගිය ඒ සංකල්පීය න්‍යායික ඒ තාර්කික රාමුව ශක්තිමත්ව ලබා දෙමින් ඒ කාලීන විවිධ විද්‍යාත්මක සොයාගැනීම් වලට අනුව ඒ වගේම ඒ යුගයේ තියෙන තාක්ෂණික හා කළමනාකරණ පද්ධති වලට ගැළපෙන ආකාරයට විද්‍යාර්ථීන් සකස් කිරීමත් සිද්ධ වීමේ අත්‍යවශ්‍යතාවය මතුවන. ඒ කියන්නේ මේක දශක දෙකමාරකට තුනකට කලින් ඇත්ත වශයෙන්ම ඉතින් එවැනි ඒ ප්‍රවණතාවය ඔස්සේ තමයි මම හිතන්නේ අපිට පුළුවන් වුණේ යම් කිසි ආකාරයෙන් බොහොම මේ යුගයට ගැලපෙන මාධ්‍ය ශාස්ත්‍රයට යෝග්‍ය කාලීන වශයෙන් බොහොම වේගය වෙනස් වන මාධ්‍යත් එක්ක කටයුතු කරන්න පුළුවන් මේ පෞරුෂයන් එහෙම නැත්නම් මේ මාධ්‍ය කරුවන් මාධ්‍යවේදීන් නිර්මාණය කරනවා. මොකද මේ යුගයේ ලෝක පුරාම තියෙන ලොකු අභියෝගයක් තමයි අත් වශයෙන්ම විශේෂයෙන්ම මාධ්‍ය ශාස්ත්‍රයේ තාක්ෂණික වේදී සහ ඒ තියෙන කළමනාකරණ ව්‍යුහයන් වල වර්ධනයේ පරිමාණයට වඩා අඩු වේගකින් තමයි මානව සම්පත බුද්ධිමය ඒ තියෙන ආචාර ධර්මීය සදාචාරීය ව්‍යුහයේ වර්ධනය. මේ දෙක අතර තියෙන මේ දෙවැන් ලොකු පරස්පරතාවය මගින් බොහෝ මාධ්‍යකරුවන්ට විශ්වවිද්‍යාලවලින් බිහිවෙන අයට රැකියා අහිමි වීම තත්ත්වයක් උදා කරලා දෙනවා. ඔවුන් විශ්වවිද්‍යාලයෙන් පිට වෙනකොට වෙළඳ පොලේ හෝ එහෙම නැත්නම් සමාජයේ ලෝකයේ තියෙන මාධ්‍ය ආයතන වැඩ කරන්න බැරි තත්යකට ඔවුන් යල් පැන ගිය අය බවටපත් වෙලා දෙනවා. මෙන්න මේ தত্ত্বය වළක්වා ගැනීම සඳහා තමයි මම හිතන්නේ මේ විශ්වවිද්‍යාලයෙන් ලැබෙන අධ්‍යාපනය සහ එය කියන්නේ ප්‍රායෝගිකව තාක්ෂණික රාමුව ඇතුලේ වර්ධනය වෙන මේ මාධ්‍ය ක්‍රියාකාරීත්වය අතර බොහොම අන්‍යෝන්‍ය සුසංයෝගී සම්බන්ධතාවයක් ගොඩනගන්න පුළුවන් අවශ්‍ය වෙනවා. ඒ නිසා ශාස්ත්‍රයේ ඉන්න විශ්වවිද්‍යාලයටත් විශ්වවිද්‍යාලයේ ඉන්න ශාස්ත්‍රයටත් අන්‍යෝන්‍ය වශයෙන් යොමු කරමින් ඒ තුල සිදුවෙන වර්ධනය තුල මම හිතන්නේ නව විද්‍යාර්ථීන් බිහි කිරීම තමයි අනාගතයේදී තමත්ම වැදගත් වන ප්‍රවණතාවය. එහෙනම් මේ දෙක දෙපැත්තක ඉඳගෙන එකිනෙක අතර වාද කරගැනීමෙන් සිදුවෙන ක්‍රියාවලිය දැන් යල්පැනගිය ක්‍රියාවලිය බවට